කවදාවත් නැති සත්ත්ව කරුණාව පෙන්නගෙන අපේ අයියා උදේ පාන්දරම මාව එයාගේ කාමරයට ගත්තේ මොකද කියලා හිටියදිත් මගේ ඇත්තටම ඇඳ කිලිපලාගෙන යනවා. ඒ දියනේ මෙහෙම කවදාවත් අපේ අයියා මාව උදේ පාන්දරම එයාගේ කාමරයට අරගෙන නැහනේ. වැස්සක් වහින්න කවද්ද කියලා හිතා ගන්නවත් බැරි වෙන්න අම්බාන්ට දාඩිය දාලා පස්සරත් වෙන්න උපරිමයට හීස්තරේ වැඩි වෙලා තියෙන වෙලාවක එකපාරටම හෙන ගහන්න වගේ මහරජාමේ වහින්න ගත්ත වැහිල්ල දවල්නකම වහින්න ගත්තට පස්සේ අපිට ඕනෙ තැන අමතක වෙලා ගියා වගේ තමයි මටත් මේ වෙලාවේ ආව හැංගීම. ඇයි දියනේ අපේ අයියා උනත් එහෙම විශ්වාස කරන්න පුළුවන් බඩක් නෙමෙයි. මොකද ඉතින් හැම මනුස්ස පරාණයම එක වගේනේ. අපේ අයියාගේ තියෙන වෙනස තමයි යාමගේ ඕන කියන්නේ කවුද? යාමගේ ස්වාමියා. ස්වාමියා වුණත් ඉතින් අපිට ෂුවර් කරන්න බෑනේ. ඒක හින්දා ඉතින් මං එහෙම වැඩි විශ්වාස කරන්න ගියේ නෑ. එහෙම කියයි කියලා නේද ඔයාලා ඔක්කොම දැන් මේ වීඩියෝ එක පටන් ගත්ත ගාම හිතුවේ. මොකද අපේ අයියා මාව උඩින් ඉඳන් පල්ලෙහාට පල්ලෙන් උඩට ඔක්කොම මත ගන්න ඉඳ ඔයාලා ඔක්කොම හිතුවේ මම එහෙම කියයි කියලා නේද? එහෙම නෑ. ඔයාලගේ තියෙන කැත හිත. තාත්තෙක් තමන්ගේ පුතෙක් අත ගන්නවා වගේ ඉතාලම ආදරණීය අතගෑමක් තමයි මේ අපේ අයියත් මහා මේලාවි කරන්නේ. උඩ සිට පල්ලෙහාටත් පල්ලෙහා සිට නැවතත් උඩට අපේ අයියයි මේ මම ඔය කිනේ වැඩි හිතන්නේ පොඩක් අත ගන්නනේ මොනවාදනේ ඔයාට පොඩ්ඩක් මේ බීගිලුව තේරෙන්නේ නැහනේ. ඇයි අප්පා මම පොඩ්ඩක් මේ අපේ බලන් ඉන්න ෆෑන්ස්ලා පොඩ්ඩක් කිනා බස්සන්නනේ මම මේ වගේ පොඩි තින්ජි බිස් කතාවක් කිව්වේ. ඔයාගේ සීරීස් කතාවම කරත්තේනේ. මම පොඩි බීගිලුවන්නේ අප්පා කරේ. දැන් ඔයා හැමදාම උදේට මර නිකන් අරක දෙනවා මේක දෙනවා කී රවට්ටන්නේ නැද්ද? ඊ රවට්ටල මගේ හිත කොච්චර රිදෙනවද කියලා නිකමරවත් හිතනවද නෑනේ නේ. අන්න ඒකේ දඬුවම තමයි මම දැන් ඔයාට දුන්නේ. දැන් ඉතින් මාව හොඳ කෙනාගේ අත ගන්න ඕනේ. හරිද? එහෙම තුව අයියන් මදාම් මෙතන මට විතරක් නෝ වගේ චාට් එකක ඉන්න බෑනේ. ඔයා පොඩ්ඩක් මගේ පොඩි චාට් එකක් කන්න ඕනේ මෙන්න මේ වගේ.